හඳුන්වා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ නර්තනාංගයේ තාල ක්‍රමය පිළිබඳව කතා බහ කළොත් කොණ්ඩතා වෙච්ච තාලය, අග තාලය, විශ්ව තාලය සහ ඊශ්වර කුණ්ඩ තාලය වගේ විවිධ තාල ක්‍රම යටතේ තමයි මේ සින්දු වන්දන නර්තනාංගයේ තාල ක්‍රම නිර්මාණය වෙන්නේ. ඒත් එක්කම බොහෝ අවස්ථාවලදී මම කලින් කිව්ව ආකාරයට දෙවියන් මුල් කොට ගනිමින් දෙවියන්ගේ පිහිට පතන්න, ඒ වගේම අදෘශ්‍යමාන බලවේගයන් වලින් ඒ පිහිට පතන්න සහ විශේෂයෙන්ම ප්‍රාසංගික වේදිකාවන් තුලදී මේ ප්‍රශංසා කිරීම කාව්‍යමය අර්ථයන් වතු කරනවා කියලා මට තවදුරටත් මේ සින්දු වන්දන නර්තනාංගය පිළිබඳව හඳුන්වන්න පුළුවන්. අද දවසේදී මේ සින්දු වන්දන එපෙත්‍ර මංගලී දෙකස් කරන්නේ ඕරුගම ටීඑම් වයිල්ඩ් වීරසිංහ මහත්මයාගේ නර්තන රචනය. ඉතින් අපි තවදුරටත් සින්දු වන්දන ගැන මේ කතා කරමු. විශ්වයේ ඔබ බොහෝ කීක විස්තරයක් මාතෘකාවේ මේ තමයි මේ වටිනාකම් මේ පෙරහර තුළ තිබෙන සංස්කෘතික අගේ ඔබ මනාව පැහැදිලි කරා. ඉතින් පහතරට ප්‍රදේශ විශේෂයෙන් මේ මාතර සම්ප්‍රදාය, බේතර සම්ප්‍රදාය මේ වගේ සම්ප්‍රදායන් වලින් මේ මාතර සම්ප්‍රදායේ සින්දු වන්දන පිළිබඳව පහතරට අපි කතා කරමින් ඉන්නේ. මේ සින්දු වන්දන වල ඉතිහාසය විශ්වයේ නවදින යුගය දක්වා තිබෙනවා. මේ සින්දු වන්දන ඉතිහාසය කුවේණි අස්ත නර්තනාංගය තමයි දැන් මේ පෙරහැර මංගල්‍යය වර්තමාන කරන්නට පෙරහැර ගමන් මාර්ගයට එක්හසු වන තවත් හරි අපූර්ව නර්තනාංගයක් පිළිබඳව අපිට මේ කුවේණි අස්ත නර්තනාංගය පිළිබඳව පුළුවන්. මේ කුවේණි අස්ත නර්තනාංගය පිළිබඳව අපේ දැස් යොමුවත් තිබ අවිල මේක සාම්ප්‍රදායික නර්තනාංගයක් විදිහට මේක සංකාරී මඩුව තුළදී දකින්න පුළුවන් හරි අපූර්ව නර්තනාංගයක් මේ කුවේණි අස්ත නර්තනාංගය පිළිබඳව. මොකද මේ කුවේණි අස්ත නර්තනාංගයේ මේ උඩරට නර්තන සම්ප්‍රදාය අපි ප්‍රධාන ශාස්ත්‍රීය වල කොහොමද යම් සංකාරයේ තුල හමුවන ගායන වාදන සහ නර්තන එකතු වෙන ශාස්ත්‍රීය නර්තනාංගයක් අපිට පෙන්වා දෙන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම මේ කුවේණි අස්ත මෙවත් නැතිනම් මේ සාහිත්‍යයේ තුල පදනම් කරගත්ත මේ විජයවර්ධන කුවේණි සිතායිගේ දරුවා පණ්ඩාදීනි පස කුවේණි වේදනාව සහ එහි විලාපය ඉස්මතු කරන බව මේ කුවේණි අස්ත තුළින් අපට දැනගන්නට හැකියාව ලැබෙනවා. විශ්වයේ අපි සඳහන් කරන මේ නර්තනාංගය පිළිබඳව තව කිහිපයක් ජනිතුම හරි අපූර්වට මේ ඓතිහාසික පසුබිම පිළිබඳව කතා බහ කරද්දී ඔබ කිව්ව ආකාරයටම මේ කුවේණි අස්ත නර්තනාංගය විදන්නවා කුවේණිගේ ශාපයෙන් සහ පළුවස්දේව රජුට වැළඳුණු විවිධෝෂී සුවකිරීම සඳහා පැවැත්වුණ කුහුබුත් කංකාරී යාගය. මෙන්න මේ යාගය තුළ මේ කුවේණි අස්ත නර්තනාංගය උතුරත් වෙන බව ඔබ සඳහන් කළා. එය සත්‍ය වශයෙන්ම නිවැරදි. මේකෙදි කියන්නට ඕන විශේෂයෙන්ම මේ කුවේණි අස්ත කාව්‍ය සංග්‍රහයක් ප්‍රථමයෙන්ම නිර්මාණය වෙනවා කෝට්ටේ යුගයේදී. විශේෂයෙන්ම පරාක්‍රම බාහු රජ සමයේ තමයි ප්‍රථමයෙන්ම මේ කුවේණි අස්ත කාව්‍ය ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ. ඉතින් ඔබ කිව්ව වගේම මේ කුවේණියගේ විලාපය කුවේණිය තුළ තිබුණා වූ ඒ දුක් මුසු සහගත හැකි එක මේ නර්තනය පිළිබඳව කතා කරද්දී අමිල ඉනස්තුරුවයි අප මේ ආකාරයට දකින්නේ තවත් අපූර්ව නර්තනාංගයක් ලිච්ඡවි වංශය ඇසුරින් නිර්මාණය වුණු අපූර්ව නර්තනාංගයකට ප්‍රථමව අස්තිරාජය මේ විදිහට ප්‍රධාන වාහකලේ වැඩිපිටිය. විශ්වයේ මේ පෙරහර මංගල්‍යයේ තිබෙන විශේෂම අවස්ථාව තමයි ලංකාවේ විශාල නීල හස්ති ප්‍රමාණයක් අතර උපන් සමග සාසම්බන්ධ වන මේ පෙරහර මංගල්‍යයේ වර්තමාන භාවය වෙනුවෙන් දැන් මේ පෙරහරේ ගමන් කරන දෙවන හස්තියා තමයි ක්‍රමක්‍රමයෙන්
හස්තියා තමයි බොහොම තේජාන්විත ගමන් විලාසයකින් බොහොම සද්ධර්ත කුලේ හස්තියෙක් විදිහට දකින්න පුළුවන්. ඉතින් ඒ තමන්ගේ අභිමානය පෙරහරට එකතු කරමින් මේ පෙරහර මංගල්‍ය වාර්තාවත් කරන්න ලංදි මිත්‍ර අද මේ පෙරහරට එකතු වෙනවා. ඉතින් ඒ හස්තියගෙන් පස්සේ ඔබ කතා කරමින් හිටියේ එදා වෛශාලී පුර ජීවත් වුණු ලිච්ඡවි රජදරුවන් ඔවුන්ගේ තිබෙන රාජකීය ලීලාව ඔවුන්ගේ තිබෙන ගරු ගම්භීරත්වය අද පෙරහර මංගල්‍යයට කැඳාගෙන ඇවිත් තියෙනවා. චරිත පහතරට නර්තන අංගයක් විදිහට අපි කතා කරමු මේ පිළිබඳව. ඔව් අමිල ඔබ මේ පිළිබඳව හරි අපූර්වට සඳහන් කරා මේ ලිච්ඡවි කුමාරවරුන්ගේ පිළිබඳව තමයි තුනක් අභිමානය තේජස නිරූපණය වෙන ආකාරයේ ඕනිය කියන ආයතන දෙකවම ඔබට ඒක මනාව විද්‍යාමාන වෙනවා. මොකද ලිච්ඡවි කුමාරවරුන්ගේ ඓතිහාසික අභිමානය තේජස නිරූපණය වෙන පරිදි සකස් කරගත්ත පොරොන්දුන්න මේ වගේම තමයි අත්වලට මේ වගේම තමයි පපුවට පළදින මේ සාම්ප්‍රදායික ආවරණ වගේම අලංකාරවත් හැලුම් ආයතන වලින් ඔවුන් අපූර්ව නාට්‍ය විශ්වයකට අනුකූලව හරි අපූර්වට සාර්ථකවමින් තාලයක පාදාදී නබමින් මේ පෙරහැරේ ගමන් මාර්ගයට එක්හස් කරන්නේ තවත් අපූර්වත්වයක් බව නොවනුමානයි. රාජ මහාමාත්‍යාදී පිරුව භාවිතා කරනවා. ලෝහයෙන් නිර්මාණය කර තිබෙන පත්තේරුව ඉතිහාසයේ සඳහන් වෙනවා. පත්තිනි සලබ ඇසුරු කරගෙන නිර්මාණය බව ඉතින් පත්තේරුව එක්ක සැපදුණු මහනුවර කවිකාර මඩුවේ තිබෙන අනෙක් වාද්‍ය භාණ්ඩය මේ තමයි කවිකාර මඩුවේ තාල වාද්‍ය භාණ්ඩය උඩැක්කිය. මහේශ්වරයන් ත්‍රිපුර කිසිවාද අපි හඳුන්වනවා තමන්තාලේ ඔබ නැත්නම් තික්මාත්‍රාවේ මේ දේශනාවය පංචතෝරේ වාදනයක් හැටියට ඉදකට දවුල හොරණ සංකය ඊළඟට සම්පූර්ණ මේ පංචතෝරේ වාද්‍ය භාණ්ඩ දාගෙන රචනා වන්නම නියමතික මාත්‍රා වලින් යුක්ත වෙයි. මේ ආරක්ෂා කරන්නේ පෙරහරේ සිටින නර්තන ශිල්පීන් සහ
විශේෂයෙන් අස්තියන්ගේ ගමන්කාරයේ මේ වෙලාවේ අපි අපේ උඩරට ප්‍රදේශ සත්කෝරය සතරකෝරය උඩුදුම්බර පාලදුම්බර හාරිස්පත්තු වගේ අපේ දළදා නැතුර හා සබැඳුණු ගම්මානවල ඉන්න නිත්‍යවල මොළවල නිත්‍යපච්චය මේ ආදී කොට ඇති ඒ වාදන පරම්පරා වේවා අපි කතා කරන්නේ ඒ ශිල්පීය දර්ශනය පිළිබඳව අපි කතා කරනවා. පෙරහැරේ දාසවරුන් වහන්සේ වැඩම කරන මොහොතද එහෙමත් නැතිනම් දේවාභරණ වැඩම කරන මොහොතද එහෙමත් නැත්නම් පිරුවානාපුර වහන්සේ වැඩම කරන මොහොතද කියලා කුතුහලයක් අපේ හිතට එනවා. ඉතින් අද දැන් අපිට මේ පෙරහැරේ දැක ගන්නට හැකියාව ලැබෙනවා. ප්‍රධාන වශයෙන් වෙස් නර්තන ශිල්පීන්ගේ ඒ වෙස් නර්තනාගේ පෙරදැරි කොට ගනිමින් ඒ ඔබ සියලුම දෙනා පුඩුපුඩා බලා සිටි පතරොන්දේ සඳහන් වන අතර වාරයේම මේ වෙස් නර්තන ශිල්පියාගේ ඇඳුම් කට්ටය දෙවිවරු 24 දෙනෙකුගේ ඇඳුම් ආයතන වලින් සකස් වූ බව අප සියලුම දෙනාම දන්නා කාරණාවක් වෙනවා. විශේෂයෙන් කියන්නට ඕන මේ 19 වන සියවසේ අගුවාරදී තමයි පෙරහරේ කංකාලී දෙවොල් සීමාවෙන් පිටත මේ වෙස් නර්තන ශිල්පීන්ට ඔවුන්ගේ ශිල්පීය දක්ෂතා දිගහරින්නට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන් මේ වෙස් නර්තනයේ පිළිබඳව මම කතා කරන්නේ මේ අද දවසේ අප බලා සිටි ඒ පිළිබඳ අවස්ථාව. සුදුනේ සීගම ඓතිහාසික සීගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ අවසන් මහා පෙරහර මංගල්‍යයේ අති උත්තම අවස්ථාවක් වෙතයි අප යොමුවන්නේ. මේ උතුම් වූ හඳ සුරුදුගේ ගමන් දෝලාව ලෙස සැලකෙන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන්තෝලි පෙරහරේ දාතා ධාතුන් වහන්සේ වැඩම කරන්නට වාසනාව ලැබූ කතරගම වාසනා හස්තියා වෙත ඒ පුෂ්ප සුගන්ධවත් මාලාවන් පළඳන මොහොත ගරු භාරකාර තැන්පත් දිලුක විජේරත්න මැතිතුමන්ගේ සුරතින් කතරගම වාසනා මංගල හස්ති රාජයා ඒ මංගල හස්ති රාජයා රුහුණු කතරගම මහා දේවාලයේ
උතුම් වූ කඳ සුරිඳුන්ගේ ගමන් දෝලාව ලෙස සලකන රටකම වාසනාවක් වූ කතරගම වාසනා හස්තියා මේ සතහතුක කරුණු වැඩම කරද්දී අද දෑලේ ඇතුල් ලෙස යෞවන විහේ පසුවන කසාගල රජ මහා විහාරයට අයත් රෝහණ රාජා සහ මිහිඳ රාජා ඒ දෙපසින් තබාගෙන දෑලේ තබාගෙන කතරගම වාසනා හස්තියා ශ්‍රී සතහතුක කරුණුව රැගෙන ක්‍රමයෙන් මේ මකර තොරණින් පෙරහර වීදියට සරන්නට සූදානම් වනවා. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ පෙරහර මංගල්‍යයට කතරගම වාසනා හස්ති රාජයා සම්බන්ධ වන්නේ ඉතින් ඊටම අභිමානවත් අවස්ථාවක්. කතරගම වාසනා හස්ති රාජයා මංගල හස්ති රාජයාට සම්බන්ධ වන්නේ දෑල ඇතුල් ලෙස සහ සම්බන්ධ වෙනවා රෝහණ රාජා සහ මිහිඳ රාජා අපේ නොදුරු අනාගතයේ දළදාව භාරගන්නට බලාපොරොත්තු වෙන සිටින ඒ මංගල ලක්ෂණ පෙන්වුම් කරමින් සිටින රෝහණ රාජා සහ මිහිඳ රාජා තමයි මේ පෙරහර මංගල්‍යයේ දෑල හස්තයෙන් ලෙස සම්බන්ධ වන්නේ. වසර 9කට පසු සීනිකම් පුරවරයට වාසනා හස්ති රාජයා මේ ආකාරයට සම්ප්‍රාප්ත කරවමින් අද දවසේදී පෙරහරේ වීම සංචාරය කරවන්නට අපට අවස්ථාව ලැබුණ මේකෙදී මම සිහිපත් කළ යුතුයි අපේ සීනිකම් ශ්‍රී දෙවොල් මහා දේවාලයේ වාසාරකපත් දිනක විජයරත්න මැතිතුමගේ ඒ තරුණ නායකත්වයේ ඔහු සමග ඒ වැඩි පවුල් වරන්ද පිළිබඳව නිවැරදිව අපි දකිනවා වාසනා හස්ති රාජයා වෙනුවෙන් කරන ඒ වගේම විශ්වී අප මේ මොහොතේ නමස්කාර පූර්වක ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි මේ වාසනා හස්ති රාජයා මේ මහා දෙවොලට ලබා දෙන්නට මේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමේදී අපට පූර්ණ මැදිහත් වීම ලබා දුන් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අවසරයි කොබවක ධම්මින්ද නායක හාමුදුරුවන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම අපේ උන්වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය කෘතඥතාව පත්කරන ගමන් ඓතිහාසික රෝහණ මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් තිලින මදුසක්ක අබේරත්න මැතිතුමන්ට අපේ ස්තුතිය පළ කරනවා. මේ සුන්දර අවස්ථාව තවත් අපූර්ව සුන්දරත්වයකින් හැඩ කරන්නට ඒ දැන් ඔබට පෙනෙන ගෝණින් ලබාගත් රෝණ දර්ශන ඔස්සේ දුටු විදියට දෑල ඇතුන් මැදි වෙමින් කතරගම වාසනා හස්ති රාජයා එදා 1978 වර්ෂයේදී විමලා කන්නංග ඇමතිවරිය විසින් රුහුණු කතරගම මහා දෙවොලට පරිත්‍යාග කරන ලද කතරගමම නෙමෙයි රටටම වාසනාවගෙන උතුම් වූ කඳකුවරුගේ ගමන් දෝලාවයි උතුම් වූ දත්තදාතුන් වහන්සේගේ අවසන් රන්දෝලි මහ පෙරහර කරඬුව වැඩම කරමින් සංගකල බසින්නට වාසනාව ලද වාසනා හස්තියා මේ පෙරහරට සම්බන්ධ වනවා. සියලුම දෙනා පුණපුණා බලා සිටියේ පුණ්‍යවන්ත මොහොත දැස්පාරේ නිවන් දෙතිව අපට දැන් සේයාරු වශයෙන් කියන හැකියාව ලැබෙනවා. තවත් අපූර්ව නර්තනයක් දැන් අපට දැක්කට හැකියාව ලැබෙනවා. සාමර නර්තනයේ සෑතේ සාමර රැගෙන හරි අපූර්වට සාමර සාරි ජීවත් නැතිනම් සෙවද සාරි මේ පෙරහැර මංගල්‍ය වර්ණවත් කරන්නට මේ පෙරහැර ගමන් මඟදී ආරෝග්‍යයක් විශ්වාස කරන්නට මේ සාමර හසිත රාමනායක ජේෂ්ඨ නර්තන ශිල්පියාගේ ඒ ඇසුරේ හැදී වැඩෙන ඒ නර්තන ශිල්පී තමයි මේ බුදුන් දෙවියන් වඩින මඟට චාමර නර්තනය අපට රැගෙන එන්නේ. අපි දකිනවා මේ වෙලාවේදී ගැමි ජන සංස්කෘතිය විශේෂයෙන්ම මේ ලීති නර්තනාදී පිළිබඳව කතා කරද්දී ගැමි ජන සංස්කෘතිය සමගම මේ අපූර්ව ඉන්දිය යුතු ආభాෂයේ නර්තනාත්මක ලෙස අපට
මහදේවාලයේ 59 වන ඇතුළ පොහොසත්තුවේ රාත්‍රී පෙරහැර මංගල්‍ය සදායදී අනේ ප්‍රවීණත්වය ලබන වෙස් නර්තන ශිල්පී වෙස් නර්තනය දක්වන්නට ප්‍රථමව ආධුනික නර්තන ශිල්පී වශයෙන් නර්තනයන් ප්‍රගුණ කරන අවස්ථාවේදී පමණක් නෙවෙයි බොහෝමායක් සංකාරීය ශාන්ති කර්මයේදී ඒ යක්තිස්සන් විසින් පවා මේ නයියදි නර්තනය එහෙම නැත්නම් අපි මේ ඇඳුමායිටම් හඳුන්වනවා විශ්මිල් අදවෙස් හැටියට ඒ කියන්නේ වෙස් නර්තන ශිල්පීන්ගේ ශීර්ෂාභරණ කොටස් වලින් තොරව අඩවිස් ඇඳලා සිදු කරන නර්තනයක් හැටියට මේ නයියඩි නර්තනය අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද දවසේ මේ පෙරහර මංගල්‍යයේදී උඩරට පහතරට සබරගමු කියන මේ අපේ සම්ප්‍රදායන් තුනම නියෝජනය කරන බොහොම අපූර්ව බොහොම ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත අති විශාල නර්තන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේ නියෝජනය කරමින් සම්බන්ධ වෙනකොට මේ මොහොතේ මතක් කරනවා. ඒ මතක් කරන ගමන් අපි විශේෂ මතක් කිරීමක් තිබෙනවා. ඒ තමයි අද දවසේ මේ පෙරහරේ මංගල හස්ති රාජයා හතරගම වාසනා හස්ති රාජයා පෙරහරට සම්බන්ධීකරණ කටයුතු සඳහා මේ මැදිහත් වීම දායකත්වය ලබා දීපු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ආචාර්ය හිමිදුම සුනිල් සෙනවි ගරු අමාත්‍යතුමාවත් මේ මොහොතේ සිහිපත් කරනවා. එපමණක් නොවේ නිරන්තරයෙන් මේ දේවාලයේ වැඩ කටයුතු මහත්මයා විකාරය ඉතින් ඔවුන් සියලුම දෙනාට අප පුණ්‍ය චෝදනා කරන ගමන් ඔබ සඳහන් කළා නයියදි නර්තනාගේ පිළිබඳව ඉතින් නර්තනාගේ අපට ලැබුණේ ආනමඩුවේ WU ඉරේ හදට අමතරව අපූර්ව තාලම් හද මේ නර්තනාංගිත යුතු කරන මේ නර්තනාංගිතයෙන් කියන්නට ඕන සුවිශේෂී චාමර නර්තනය වගේ මේ අපි කලින් කතා කරන මේ කියන නර්තනය වගේ මේ වගේ එදා රජ දවසේ සිට නිර්මාණය වූ යම් ජන සංස්කෘතික ඒ ආభాෂයෙන් පැවතෙන නර්තනාංග කිව්වොත් මේ නිවැරදි. ඉතින් අද දවසේදී මේ ආකාරයට තාලම් නර්තනාංගය ක්‍රමයෙන් ඉදිරියට එද්දී අපි සිහිපත් කළ යුතුයි. මේ තාලම් නර්තනාංගය අද දවසේදී පෙරහර මංගල්‍යයට කසු කරගෙන ලබනවා. රාඝව චානක මధుසංග මහතාගේ නර්තන කණ්ඩායමයි මේ ආකාරයට තාලම් නර්තනාංගය අද දවසේදී පෙරහර මංගල්‍යයට මෙලෙසින් කසු කරනවා. විශ්මී ඉතින් මේ වගේ අපූර්ව තාලම් නර්තන වෙස් නර්තන අපේ පහතරට කලාව පිළිබඳව ලෝකයට කියන්න පුළුවන් පහතරට සම්ප්‍රදාය නර්තන මේ ලස්සන අභිමානවත් අලියතුරු මේ පෙරහර මංගල්‍ය සම්පූර්ණයෙන්ම අපි සිහිපත් කළ යුතුයි. ඔබට මේ ප්‍රදේශයට ඇවිල්ලා පෙරහර නරඹන්න අවස්ථාවක් නොමැති වුණත් නිවසේ ඉඳගෙන වුණත් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ඉඳගෙන මේ පෙරහර සජීවී විදියට ඒ පෙරහරේ තිබෙන ගුණාත්මක භාවය කිසිදු හානියක් නොවන විදියට උසස් රූපරාමු ඔබට ගෙන එනවා. අද දවසේ කාර්ය සිංහයෝ නිල रात्रि पෙරහර මංගල්‍යයේ සිරියයි අප ඔබට මෙලෙස මේ විගහ ගුණවත් අපල ජනි ඔබදනා කියව ආකාරයට දින හතරක් පුරාවට මෙලෙස පෙරහර මංගල්‍යය සාර්ථක කරගන්නට අභිනව බාර ජනි ඒ හැම දෙයකම සිනහවෙන් පිළිතුරු ලබා ගැනීම හතරවන දිනකට තවත් ඓතිහාසික පෙරහර මංගල්‍යයක සිරියසින් මුස්ලිම් දෙනාගේ පිහිටේ රඳා පවත්වන්නට හැකියාව ලැබුණු පෙරහර මංගල්‍යයක් මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් පෙරහර නීතිය මෙලෙස පුරුෂවත් ඔබ ඉවරදී විශ්වවිද්‍යාලයේ 200ක් ඉවරදී ඇතට
අතරේ එතුමා කියන්නේ මේ සියල්ල සිදු කරන්නේ උතුම් වූ සිද්ධ දෙවොල් දේවතාවුන් වහන්සේ වෙනුවෙන් කියලා. ඉතින් ඒ නිසාමයි දෙවියන්ගේ ත්‍රිවිධ ආරක්ෂාව එතුමාට ලැබෙන්නේ සහ හරියට විශ්මී ධම්මලක පුරුක් වගේ එතුමන් වටා බොහෝම කරුණ ජව සම්පන්න ශක්ති සම්පන්න පිරිසක් එතුමන් සමග එකතු වෙලා ඉන්නවා මේ සියලු වැඩ කටයුතු බොහොම සාර්ථකව කරන්න. මේ පිළිබඳව කතා කරද්දී අප දකිනවා තවත් ඓතිහාසික අවස්ථාවක් මේ ලෝකවල ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නර්තන කලාවේ එන ස්ත්‍රී ලාලිත්‍යය පිළිබඳව සාකච්ඡාවට ගෙන නිර්මාණය වෙච්ච සුන්දර නිර්මාණාත්මක නර්තනයක් පිළිගන්නවා. හිමාල වනයේ වැවෙන මේ කාන්තා රූපයට හැඩයට අතිශය සමානකමක් දක්වන නාරිලතා මල තේමා කරගෙන ඒ ස්ත්‍රිය තුළ තිබෙන රූප ස්වභාවය, ස්ත්‍රී ලාලිත්‍ය ගුණය සහ ලාස්‍ය ගුණය පෙරහරට සුන්දර අංගයක් විදියට කැඳවීමක් විදියට අපිට මේ පහතරට නාරිලතා නර්තනය අපේ පහතරට පෙර පදවලට අනුව හැබැයි අප දකිනවා මේ නර්තනයේදී විශ්මී බොහොම සංයමයක් විතු පෙරපද ගමන්තාල පෙරපද වාදනය කරමින් අර ස්ත්‍රියගේ තිබෙන සුකුමාර හැඩතල අපි කියනවා උත්තරන ආකාරයේ ඒව ස්පර්ශ වෙන ආකාරයට මේ නර්තනය ඉදිරිපත් කරලා තිබෙනවා. පාරිශුද්ධත්වයේ සංකේතවත් වීමක් තමයි. ඒ කියන්නේ දෙවියන් මුදුන් වඩින මගට පිරිත්පැන් ඉසිමින් මේ මඩුව එහෙම නැත්නම් මේ පෙරහර මග අදනම් පෙරහර මග පවිත්‍ර කිරීම තමයි මේකෙදි සංකේතාත්මකව ඉදිරිපත් කරන්නේ. ඉතින් අපේ හෙළ නර්තන කලාවේ එන ප්‍රධානම නර්තනාංගයක් විදියට මේ පොතල පදේ නර්තනය හඳුන්වන්නට පුළුවන්. පොතල පදේ නර්තනාංගයේ මේ පෙරහැර ගමන් වල වර්ණවත් කරන්නේ පිරිත්පැන් ඉසිමින් ඒ පාරිශුද්ධත්වය එමත් නැත්නම් මේ පවිත්‍රත්වය ඒකාසු කරමින් මේ පෙරහැරේ ඒකාසුවල අදවසේදී මේ පොතල පදේ නර්තනාංගය අදවසේදී අපට ලැබෙන්නේ හැබැයි ආර්පී ප්‍රදීප් කුමාර මහත්මයාගේ තමයි අදවසේදී මේ ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මේ කහදිය එහෙම නැත්නම් පිරිත්පැන් රංග භූමියට ඉසිමින් එහි තිබෙන අසුබ දේ, දෝෂ සහිත දේ ඉවත් කරලා මේ භූමිය පිරිසිදු කිරීම, ආශිර්වාද කිරීම මේ නර්තනයේ ආරම්භ වන්නාසේම අද දවසේ සොරිතුනි සීනිකම ඓතිහාසික සීනිකම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ පෙරහර මංගල්‍යයේ සියලු දොස් දුරලමින් මේක මේ ගමේ නිර්මාණය වෙච්ච මම හිතන්නේ මේ කැමරා දසුන් දකිද්දී මට නම් ඇත්තටම ඇස් අදහා ගන්න බෑ මගේ පෝෂයේ වචන නෑ මේ තිබෙන අපූර්ව වර්ණවත් ගැලවීම අපි කතා කරමු මේ අපූර්ව නර්තනය. ඔබගේ අදහසට ඔබගේ මේ අපූර්ව නිර්වචනයේ මම එකතු වෙනවා මේ මොකද සීනිකම පුරවලින් පිළිගනු වාරි අපූර්ව නර්තනයක් සීනිකම අග්නි කලායතනයේ කවිදු අංචන ගුරුවරයාණන් තම පොඩි වයසක හිටියා අද විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් ලෙස ආචාර්යවරයෙක් විදිහට ඔහු ආපු ගමන් මඟ අති විශිෂ්ටයි කවිදු අංචන අද දවසේදී ඔබතුමා ඉතාමත්ම කෘතවේදීව මෙලෙස සිහිපත් කරන පළමු පෙළේ මේ නර්තනයේ යෙදෙන්නේ කවිදු අංචන ගුරුවරයාණන් තමයි. ඉතින් මේ ගරාගේ නර්තනයත් අද දවසේදී මේ පෙරහරේ යන සුරබා වල්ලේ මූලික නර්තනයකට දෙකම එකාසු කළේ මේ කවිදු අංචන ගුරුවරයාණන් විශේෂයෙන්ම නර්තනයේ
පබෝද නිවන මේ සියලුම දෙනා විශේෂයෙන්ම ලෝක මහා කතරගම ගරා යකුම යාගී ඒ දල කුමාර සහ ගිරි කුමරිය කතාපුවත ආශ්‍රය නිර්මාණය වුණු මේ ගරාගේ නර්තනාගේ ගැන කතා කරන යමිල අපි දන්නවා එදා ජනප්‍රවාහය සඳහන් වෙනවා තම සහෝදරිය තමන්ගේ අතින් යොදනවත්ව කෙලෙසීමට පත්වයි අනතුරු මේ දල කුමරු කියන චරිතය හා දෙදුණු මේ කුමරිය අවසානයේදී සීදෙවිලා සාදන්න දෙදෙනවා ඉනතුරුව මේ දල කුමරු තමන්ගේ නැගිටින සොයමින් යන අතරමානයේදී දල කුමරුට ශක්‍ර දෙවියන් වහන්සේ විසින් පෙන්වා දෙනවා පර්වතයේ බිමට පැන සීදෙවි හානි කරගෙන තිබෙන තමන්ගේ සහෝදරියගේ සිරුර අවසානයේදී මේ දල කුමාරය ශක්‍ර දෙවියන් වහන්සේට කියනවා තමන්ගේ නැගිටින පණ ලබා දෙන්නට කියලා. හැබැයි එදෙනාවේදී ශක්‍ර දෙවියන් වහන්සේ සිනසුරුට කියනවා වතුර වතුනක් ඒ ජන ප්‍රවාහයක සමරන වෙනවා. මේ පිළිබඳව නිර්මාණය ජන ප්‍රවාහ කතා කීපයක් තියෙනවා. ඒ අතර බොහෝ සේනාවේ නරකීති අපි උපයෝගී කරගත්තා කතා පොතේදී අවසානයේදී එදා කිරි කුමරිය කිරි දේවිය ලෙස දල කුමරු ගරා කිරි යක්ෂ ලෙස ඉදිරි ජන ප්‍රවාහයේ හරිය අපූර්ව සමාජයක් තිබුණේ ඕන ආශ්‍රිත නර්තන සම්ප්‍රදායන් එක්ක නිර්මාණය වුණු හරිය අපූර්ව නර්තන අනිවාර්යයෙන්ම මේ කතා ප්‍රවෘත්ති පිළිබඳව ඔබේ සමත්පත් යොමු කළා කියන ඔබට මේ සංස්කෘතික නාට්‍යයේ විශේෂත්වය ප්‍රෞಢත්වය මේ අපේ ඔබ සිත් දෙනවා ඔබයි මේ පෙරහැර මංගල්‍ය රාජ්‍යයේ ව්‍යාපාරිකය විද්‍යාමාන කරන්නේ මේ අතර වාසය බොහෝ සංස්කෘතික නාට්‍යයේ ඔබේ ජීවිතයේ විද්‍යාමාන කරන මේ පොතවල ඔබ පොඩි කතා ඔබේ ජීවිතයේ බොහෝ දේ ව්‍යාපාරවා ඔබයි ඔබේ ජීවිතයේ මේ අවස්ථාවන්
ගමේ මුළුමහත් ජාතික දායකත්වයට මේ වන විට ගෙන සමානයි. ජන්‍ය සත්‍ය සුදර්ශන චක්‍රය කෞමෝදකී ගහනවන් පත්මයන් තමන්ගේ අත්සතරින් ගත් ගුරුදාසන පිට සිටින උතුම් වූ දෙවුන්දර ශ්‍රී උප්පලවර්ණ විශ්ව දේවාලයේ වැඩවසමින් ලෝකයන්
සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරන දස අවතාරයකින් පෙනී සිටින උතුම් වූ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දේව ප්‍රතිමාවයි මේ සුළු මොහොතකට පෙර ප්‍රධාන වාහන කඩතුරුවෙන් පෙරහර වීදියේ ප්‍රවිශ්ය ලබා ගන්නේ. නරතුරුව විශ්වය හැකියාවනවා අනුපාලී සලුපාලිය නර්තනාංගයේ පිළිබඳව කතා කරද්දී සලුපාලිය නර්තනාංගයේ පෙරහැරේ කටවන්නේ වැරද්දාන ගාමිණී මහත්මයාගේ තමයි අදවසේදී සලුපාලිය නර්තනාංගයේ පෙරහැරට කටවන්නේ ශ්‍රී ලංකාවේ දක්ෂිණ දෙවැනි ප්‍රදේශ විශේෂයෙන්ම නුවර රටේ විනෝද මහතනක නර්තන සම්ප්‍රදායික කලාවේ දහාර සානිය ඒවා සාහිත්‍යයක් ශාස්ත්‍රීය අයත් අනිවාර්යෙන් පූර්ණ කිරීමේ නැතුව මෙන්න මේ අපි සලපාලේ අර්ථනීය පිළිගන්නවා. ඉතින් අපරාධ ජනප්‍රවාදයේ අනුව ලොව ප්‍රථම රජු වූ මහා සම්බුද්ධ රජුගේ අසවිසවකට වැනිමාල විසවට ගැලපුණු විශේෂම ප්‍රහසනය සහ සියලු දෙනාට මෙපෙරහත් වාර්තාවේ විනෝදස්වාගේ සාක්ෂිපාදය ලබා ගැනීම ආරම්භ කරගන්නවා. සුවිදුනි සීනිගම ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දේව දේවාලයේ පෙරහර මංගල්‍ය 59 වන වර්ෂයේදී අපි බොහොම සම්භාවනීය ආරාධිත අවස්ථාවකට යොමු වන්නේ ඒ අදවසේ මේ මහා පෙරහර මංගල්‍යයේ පත්තිනි දේව ආභරණ ඒ tempat කිරීමේ
විශේෂයෙන්ම